right ආයි අයිබෝන් කියන්නේ නැහැ නිලන්. ආයි ෂෙයා කරන්නේ නැහැ. කලින් කිව්වනේ කලින් කිව්වනේ. right. හරි නිලන් අපි ආයෙත් ටොපික් එකට ආවොත් හ්ම්. මේක මං කෙලින්ම ඔයාගෙන් අහන්නම් ප්‍රශ්නේ හ්ම්. කන්සල්ටේෂන් එකක් යන අතරේ ඇයි ඔයගොල්ලෝ මේ වගේ වැඩක් ෆන්ඩ් රේසින් වැඩක් එක්ක මේ වැඩේ ප්ලෑන් කරන්නේ ඕක එළිය තියෙන ප්‍රශ්නයක් අපි එතනින් පටන් ගමු ඔයාගේ පැත්තේ සාකච්ඡාව ඇත්තටම මේ ඇත්තට මේක ලොකු මිස්අන්ඩර්ස්ටෑන්ඩින් එකක්. දැන් ඒකේ ගොඩක් කට්ටිය මේ අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි කන්සල්ටේෂන් එක කරන්නේ නැතුව අපි මේ සොලිසිටර් ෆර්ම් එක ජුඩිෂියල් රිවිව් එකකට යන්නේ මේ වෙලාවේ කොහොමද ප්‍රොපෝසල් එකකට විරුද්ධව ඔයාලා ජුඩිෂියල් රිවිව් එකට යන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒක මේ පැහැදිලි කරගන්න ඕනේ මේ අවස්ථාවේදී කිසිම ආකාරයකට අපිට ජුඩිෂියල් රිවිව් එකකට වත් වෙන නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න බෑ. ඒකට හේතුව තමයි තාම මේක ප්‍රොපෝසල් එකක්. අඩුතරමේ මේකේ ෆයිනල් ඩ්‍රාෆ්ට් එකවත් ගවර්න්මන්ට් එක ඉෂු කරලා නැහැ. එතකොට මේ වෙලාවේ මේ ජුඩිෂියල් රිවිව් එකට හරි නීතිමය ක්‍රියාමාර්ගයකට හරි යන්න බෑ. හැබැයි අපි පරිස්සමට මේ වෙලාවේ UK වල දේශපාලන හැසිරීම ගැන ඊට පස්සේ අපේ මේ ඉමිග්‍රේෂන් රූල්ස් වල වෙනස් වීම ගැන හරියට පරිස්සමට පොඩ්ඩක් සලකලා බැලුවොත් අනිත් එක තමයි අපි අපේ සමාජිකයන්ට වැඩිපුරම එන්කරේජ් කරන්නේ කන්සල්ටේෂන් එක පුරවන්න සමාජිකයෝ විතරක් නෙමෙයි ඊට අමතරව එයාලත් එක්ක ක්ලෝස්ලි වැඩ කරන බ්‍රිටිෂ් සොසයිටි එකේ කට්ටියව එන්කරේජ් කරන්න මේ කන්සල්ටේෂන් එක ෆිල් කරන්න ඊට අමතරව අපි කරන වැඩක් තියෙනවා අපි අපේ සමාජිකය හරහා එයාලගේ ප්‍රදේශයේ ඉන්න MPs ලා එහෙම නැත්නම් පාර්ලිමේන්තු මෙම්බර්ස්ලාට එයාලගෙන් අපි මේකෙන් දැනුවත් කරනවා ඒ වගේම ඕගනයිසේෂන් එකක් විදිහට කරන තව වැඩක් තියෙනවා අපි ඕගනයිසේෂන් එකක් විදිහට මේ පාර්ලිමේන්තු මෙම්බර්ස්ලාට කියනවා ඊට අමතරව අපි ට්‍රේඩ් යූනියන් ඊට අමතරව අපි පොලිටිකල් පාර්ටිස් වලට මේ හැමෝටම අපි ඊමේල්ස් දානවා මීඩියා ටීම්ස් වලට ඒ හැමෝටම ඊමේල්ස් දානවා එතකොට ඒක තමයි පළවෙනිම රාජකාරිය අපි පළවෙනියටම කරන්න ඕනේ අපිට මේ අවස්ථාවේදී රජයෙන් දීලා තියෙන දේ කරන්න ඒ කරන අතරේ මම ආයෙත් නම් අර මම කලින් පැහැදිලි කරගෙන ආපු එකට අපිට බලන්න පුළුවන් මේකේ පහුගිය හැසිරීම PSW එක අවුරුදු දෙක තිබ්බ එක ඊට වඩා අඩු කරා ඊට පස්සේ විවිධ qualification ගෙනාවා ස්ටුඩන්ට් ලා විදියට මෙහෙට එන්න. එතකොට overseas care workers ලා වගේ එක නැවතුවා. ඊට පස්සේ overseas care workers ලාගේ dependent ලාට විසා නිකුත් කරන එක නැවතුවා. ඔය ටික බලාගෙන ඉති ඊට පස්සේ ආයේ මේ 12 අවුරුදු 5 10 කරලා ගෙනාවා. මේ ඔක්කොම ඉන්නේ මේ දේශපාලනිකව ඇති වෙන එක ගවර්න්මන්ට් එකට එහෙම නැත්නම් දැන් දෙවෙනි පාර්ටි එක විදියට කන්සර්වේටිව් ලා තියෙනවා වුණාට ඒකට එන දේශපාලන බලපෑමත් එක්ක තමයි මේ ප්‍රෙෂර් එකත් එක්ක තමයි මේ දේවල් ඉස්සරහට එන්නේ. එතකොට අපිට අදහසක් ඒ තියෙනවා මේ ඉස්සරහට එන්න තියෙන එක හාත්පසින්ම ඒ විදිහටම මේ එයාලා හරවන්න නැති වෙයි ඒක අකුල ගන්න නැති වෙයි කියලා ගවර්න්මන්ට් එක කිව්වේ. එතකොට ඒ නිසා තමයි දැන් අපි එන්න කලින් මේකේ දිගපළල කොච්චර මේක ඩෙප්ත් එක කොච්චරක්ද කියන එක කියන අපි ඒකේ මේ අවබෝධය ගන්න තමයි අපි තව ඉදිරියට පියවරක් කියන්නේ කන්සල්ටේෂන් එක ෆිල් කරනවා MPs ලට අපි ලියනවා ඒ වගේම තව ඊට වඩා ඉස්සරහා පියවරක් අපි තියෙනවා. එතකොට කවුරු හරි හිතන් ඉන්නවා නම් අපි මේ ඩිස්කරේජ් කරනවා කියලා නෑ අපේ පළවෙනි කාරණා කන්සල්ටේෂන් එක ෆිල් කරන්න අපේ මෙම්බර්ස් ලව ඒ වගේම බ්‍රිටිෂ් සොසයිටි එකේ කට්ටියව එන්කරේජ් කරන එක ඊළඟ එක MPs ලට ලියනවා අපි MPs ලව දැනුවත් කරනවා ඊළඟ අධීරයේදී අපි තවත් ඉස්සරහට අඩියක් කියලා බලනවා අපිට ඊළඟට මොකද්ද කරන්න පුළුවන් ඒකේ කොච්චර ගැඹුරක් තියෙනවද ඒක කොච්චර අමාරුද කියන එක තමයි අපි මේ වෙලාවේ කරමින් පවතින්නේ. right හරි මේ ඕකටම නිලාන් මේ කෙලින්ම අහන්න ඕන ප්‍රශ්නයක්. හරි මෙච්චර UK වල බැරිස්ටර් ෆර්ම් තියෙද්දි ඇයි මේ සොලිසිටර් ෆර්ම් එකක් මේ ෆර්ම් එකම ඔයගොල්ලෝ තෝරගන්නේ? ඇයි කෙලින්ම බැරිස්ටර් ෆර්ම් එකට ඔයගොල්ලන්ට යන්න බැරි මේ වැඩේට? ඒකනේ ප්‍රොපෝම විදිය. හරි ඒක තමයි. ඒකත් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. එතකොට සොලිසිටර් ෆර්ම් එක. සොලිසිටර් ෆර්ම් එකකදී දැන් අපි ජුඩිෂියල් රිවිව් එකකට වගේ දැන් අපි විශ්වාස කරනවා මේ රජයෙන් ගෙනල්ලා තියෙන යෝජනා ටික ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න නැතුව මේකට විවිධ වෙනස්කම් ඇති වෙයි. එහෙමත් නැත්නම් අපි බලාපොරොත්තුව තමයි මේ ගෙන අපු යෝජනා කිසිම දෙයක් ඉස්සරහට එන්නේ නැතුව තිබ්බ විදිහටම මේ අපිට අපි අයියලා ගන්න. මේකේ තව පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා. ඒ අපිට ඉදිරියට UK වලට එන තියෙන අයට මේ නීති ඇතිවීම වළක්වන්න බෑ. ඒක ඇත්තටම තියෙන්නේ මේ වෙද්දි අපි පාත් එකේ ඉන්න කට්ටියට මේ වෙද්දි අපි ස්කිල් වර්කර් වීසා පාත් එකේ ඉන්න කට්ටියට අතීතයට බලපන්න නැති විදියට අතීතයට මේක ඒකට විරුද්ධව තමයි අපිට මේ වෙලාවේදී හඬක් නගන්න කතා කරන්න චැලෙන්ජ් කරන්න පුළුවන්. ඉදිරියට ඒක අපිට මොකද රජයකට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා නීතියක් ගිහින් අපිට වෙන අයිතියක්. එතකොට මේක
අතීතයට බලපාන පරිදි මේ ක්‍රියාත්මක වෙන එකේ තමයි මේක ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට එහෙම වෙන්නේ දැන් පළවෙනි දේ තමයි අපි දන්න විදියට මම හිතන්නේ කලිනුත් මේක සඳහන් කරලා තියෙනවා. අපි දන්න විදියට අගමැතිතුමා එහෙමත් නැත්නම් සර් කීර් ස්ටාමර් එයා බැරිස්ටර් කෙනෙක්. එතකොට අපේ හෝම් සෙක්‍රටරි සබානෝ මොමට් එයාත් බැරිස්ටර් කෙනෙක්. අනිත් එක තමයි මේකේ අපි තව පැහැදිලි කරගන්න ඕන තරක් තියෙනවා. සොලිසිටර් ෆර්ම් එකක්. සොලිසිටර් ෆර්ම් එකක් වුණාම සොලිසිටර් ෆර්ම් එකට පුළුවන් අධිකරණයකට අධිකරණයට යද්දී ඒ අධිකරණයට අවශ්‍ය ඊය කියවිලි කටයුතු වල කටයුතු කරන්න එක තමයි සොලිසිටර් ෆර්ම් එකකට පුළුවන්. බැරිස්ටර් කෙනෙක් අපිට ආවේ මහාධිකරණයේ විනිසුරුවරයා ඉදිරියේ මේකට තර්ක කරන්න. එතකොට ඇත්තටම මම දැකලා තියෙනවා ඇයි අපිට කින්ස්ලි නැප්ලි වගේ ෆර්ම් එකක් ඕනේ. මොකද මම දැකලා තියෙනවා අපිට විවිධ ලෝ එක ගැන ඉගෙන ගත්ත එහෙමත් නැත්නම් ලෝ එක ගැන ඉමිග්‍රේෂන් පොලිසිස් ගැන කතා කරන විවිධ YouTube channel තියෙනවා විවිධ විචාරකයෝ ඉන්නවා ලියන කට්ටිය ඉන්නවා ඒ අය මේ ගැන විවිධ අදහස් පළ කරලා දෙනවා. එතකොට ඒ පළ කරලා තියෙන අදහස් වල 5 දෙනෙක් ගත්තොත් ඒ 5 දෙනාට බෙදුණු අදහසක් තමයි තියෙන්නේ. හැබැයි ඒ වගේම සමහර විට මේක අපිට තර්ක කරන්න පුළුවන් මේක ඇත්තටම එයාලට ඊට වඩා යාලට හොඳ අදහසක් තියෙනවා කියලා. හැබැයි වාසනාවන්තම සිදුවීම තමයි මේ කාටවත් මහාධිකරණයකදී මේක තර්ක කරන්න බෑ. අධිකරණයකදී මේක තර්ක කරන්න නම් බැරිස්ටර් කෙනෙක්. අපි මොන තර්කය ඉදිරිපත් කරත් මේක legitimate expectation එක කඩ වෙනවා, human rights act එක කඩ වෙනවා. මේ මොන තර්කයක් කියවත් මේක ප්‍රශ්නේ තියෙන්නේ මේක මහාධිකරණයකදී තර්ක කරන්න බැරිස්ටර් කෙනෙක් වෙනවා. අනිත් එක තමයි මම පැහැදිලි කරන්නම් අපි සාමාන්‍යයෙන් මේ වගේ ජුඩිෂියල් රිවිව් එකකට යනවා නම් level 3 solicitor firm එකක් ඉන්නවා. එතකොට level 3 solicitor firm එකක් කියලා කියන්නේ මෙහි recognize කරපු solicitor firm එකක්. අපි immigration වල වැඩ කරන immigration application වල වැඩ කරන කවුරු උනත් judicial review එකට යනවා නම් level 3 solicitor firm එකක්. හැබැයි මේ level 3 solicitor firm එකක් කියන එක OISC level 3 advisors ලා වෙන්න බෑ. මේක level 3 solicitor firm එකක්. එතකොට level 3 solicitor firm එකක් solicitor firms තියෙන්නේ හරි අඩු පිරිස. අඩු ගන්න. එතකොට එයාලට තමයි access තියෙන්නේ barristers ලත් එක්ක එකතු වෙලා මේ ගැන වැඩ කරන්නේ. හැබැයි වරක් කලින් වහපු ප්‍රශ්න අපිට බැරිද කෙලිම බැරිස්ටර් කෙනෙක් ගන්න. අපිට හැකියාව තියෙනවා. සමහර බැරිස්ටර්ස්ලා සමහර බැරිස්ටර් ෆර්ම්ස් තියෙනවා. ඒ කට්ටිය සයින් කරලා තියෙනවා. එයාලා වැඩ කරන්නේ සොලිසිටර් ෆර්ම් එකක් ට්‍රූ කියලා. එහෙම නැතුව සමහර බැරිස්ටර් ෆර්ම්ස් තියෙනවා. නැත්නම් ඉන්ඩිවිජුවල් බැරිස්ටර්ස්ලා ඉන්නවා. එයාලට අපිට access direct access තියෙනවා. සොලිසිටර් කෙනෙක් හරහාදී අඳුරුම්කමක් මත හරහා යන්න පුළුවන්. ඒකේ තියෙන වාසියක් තමයි අපිට ඒකෙන් සොලිසිටර් ෆර්ම් එකට යන කොස්ට් එක ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි තව ප්‍රශ්නයක්. අපිට සොලිසිටර් ෆර්ම් එකට යන කොස්ට් එක ඉතුරු කරගන්න පුළුවන් වුණාට අපි අර කිව්වේ සොලිසිටර් ෆර්ම් එකේ මෙතන තියෙන මේජර් වැඩේ තමයි යාලා කරන ලොකුම වැඩේ තමයි මේකට අවශ්‍ය ડોකියුමන්ටේෂන් පාර්ට් එක. සෝ බැරිස්ටර් අවශ්‍ය ඊකිවිලි හදලා දෙන එක, ඒ ඊකිවිලි වෙනුවෙන් කටයුතු කරන එක තමයි යාලාගේ තියෙන මේජර් පාර්ට් එක. මේ පාර්ට් එක අපිට කරගන්න. එතකොට අපි විශ්වාස කරනවා එතකොට අපි ෆ්‍රී කරගන්න ඕන හින්දා හරි අඩු වෙදමකින් මේක කරගන්න ඕන හින්දා හරි ඒ වගේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරනවට වඩා level 3 මේක අවබෝධයක් තියෙන මේ වගේ මේ කියන වැඩ කරලා තියෙන සොලිසිටර් ෆර්ම් එකක් පාවිච්චි කරන එක හොඳයි. දැන් එතකොට කින්ස්ලි නැප්ලි අපිට ආවේ කොහොමද නෝ? කින්ස්ලි නැප්ලි මේ අවස්ථාවේදී මෙයාලා අපි කලින් අපිට මේහා සමානව අත්දැකීමක් තියෙනවා HSMB නඩුව. ඒකේ මේජර් රෝල් එකක් කරලා තියෙනවා කින්ස්ලි නැප්ලි කියන සොලිසිටර් ෆර්ම් එක. ඒක සෙකන්ඩ් වේව් එකේදී මේජර් රෝල් එකක් කරලා තියෙනවා කින්ස්ලි නැප්ලි කියන සොලිසිටර් ෆර්ම් එක. එතකොට යාලට මේ වගේ කේස් එකක දිනපු අත්දැකීම් තියෙනවා. මේ වගේ කේස් එකක් කරලා ඒ කේස් එක දිනපු අත්දැකීම් තියෙනවා. ඊට අමතරව යාලට කින්ස්ලි නැප්ලි සොලිසිටර් ෆර්ම් එකට ඉතා දක්ෂ සොලිසිටර්ස්ලා ඉන්නවා. ඒ වගේම පොලිසි චේන්ජස් වලදී ගවර්න්මන්ට් එකට උපදෙස් දෙන වගේ උපදෙස් දෙනවා වගේ ඉතා ක්ලෝස්ලි ගවර්න්මන්ට් එකත් එක්ක වැඩ කරනවා. එතකොට ඒ හින්දා තමයි අපි කින්ස්ලි වගේ සොලිසිටර් ෆර්ම් එකක් තෝරගන්නේ. මොකද මේකට මම වඩා තව උදාහරණයක් කියන්නම්. ඇයි අපි කින්ස්ලි වගේ ආයතනයක් පොස්ට් එකක් තරගෙන යන්න ඕනේ. එහෙමත් නැත්නම් අපි අපේ සොලිසිටර් ෆර්ම් එකක් ගියාම අපිට කොස්ට් එක අඩු කරගන්න පුළුවන් එක වාසියයි අපි ගන්න නැති. අපිට එහෙම ගන්න එක හොඳයි. අපි දැන් මෙතනදී අපි කරන්නේ අපි මේ අවස්ථාවේදී බැරිස්ටර්ස් ලාගේ එහෙම නැත්නම් සොලිසිටර් ෆර්ම් එකේ බැරිස්ටර්ස් ලාගේ ඔපිනියන් එක ගන්න එක වැඩේ තමයි මේ අවස්ථාවේදී කරන්නේ. අපි යන්නේ මොන ග්‍රවුන්ඩ්ස් මතද? ඊට පස්සේ ඊට කලින් අපිට තියෙනවා ලෙටර් බිෆෝර් ක්ලේම් කිලිවල අවස්ථාවක්. එතකොට ලෙටර් බිෆෝර් ක්ලේම් එකක් කරනවා නම් අපිට ඕන ග්‍රවුන්ඩ්ස් මොනවද? ඔය කියන කාරණාත්ව
ප්‍රොෆෙෂනල් ඔපිනියන් එක. එයාගේ ප්‍රොෆෙෂනල් ඔපිනියන් එක තමයි මේ වෙලාවේ අපි කරන්නේ. ඊට පස්සේ අවාසනාවන්ත විදිහට අපි විශ්වාස කරන්නේ නැති වුණත් අවාසනාවන්ත විදිහට මේ නීති මේ විදිහටම ක්‍රියාත්මක වුණොත් ඊළඟට අපිට යන්න වෙන අවස්ථාව තමයි අපිට letter before claim අවස්ථාවට යන්න වෙනවා. එතකොට අර කලින් කිව්ව විදිහට අපි solicitor firm එකක් පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ level 3 solicitor firm එකක් පාවිච්චි කරන්නේ නැතුව අපි අපේම මේ බැරිස්ටර් කෙනෙක්ලාට ක්ලේම ගියොත් අපි ඉන්න සිස්ටර්ස් එමත් නැත්නම් අපි අපේම තීරණය කරනවා නම් ડોකියුමන්ටේෂන් පාර්ට් එක කරන්න අපිට යවන්න වෙනවා letter before claim. හැබැයි letter before claim එකේ යවද්දී අපි ඒකේ ටෙක්නිකල් ඒක highly technical document එකක්. ඒක යවද්දී අපිට අපි මොකක් හරි මිස්ටේක් එකක් වුණොත් අවසානයේදී මේ අඩුව දින්න අපි අධිකරණයට හැකියාවක් හම් වෙනවා අපිට පෙනල්ටි එකක් ඉෂු කරන්න. අඩුව අපි එතකොට එතන තියෙන රිස්ක් එක අඩු කරගන්න තියෙන හොඳම විදියක් විදියට අපි හිතනවා මේක මම මේ සඳහන් කරන්නේ ෆස්ට් ඉනිෂියල් ස්ටේජ් එකේදී නෙමෙයි අපි කන්සල්ටේෂන් එක කරනවා මේ අවස්ථාවේදී අපි කරන්නේ ප්‍රොෆෙෂනල් ඔපිනියන් එක ගන්න විතරයි. හැබැයි අපි හිතන්නකෝ පෙබරවාරි 12 වෙනිදා කන්සල්ටේෂන් එක කරලා ඊට පස්සේ අපි ෆයිනල් ඩ්‍රාෆ්ට් එක ඉෂු කරාට පස්සේ අපි ඉනිෂියල් රිවිව් එකට යන අවස්ථාවට කලින් තමයි අපි ලෙටර් බිෆෝර් ක්ලේම් එක ඉෂු කරන්නේ. ඒ අවස්ථාවේදී අපි මේ යවන ડોකියුමන්ට් එකේ ටෙක්නිකල් ඉෂුස් තිබුණින් නඩුව දින්නට පස්සේ අපි නඩුව දින්නට පස්සේ අධිකරණයට තියෙනවා අපිට පෙනල්ටි එකක් ඉෂු කිරීමේ හැකියාව. එතකොට මම හිතනවා මම කියපු දේවල් වලින් පැහැදිලි වෙයි අපි ඇයි යන්න ඕනේ හොඳම solicitor firm එකක එක්ක හොඳම barristers එක්ක යන්න ඕනේ ඇයි කියලා අපි free of charge මේ service එක ලබා ගන්නට වඩා. right. ඇතරම නිලාන් මේක ලොකු වැඩක්. ඉතින් ඔය පොඩි ඩොකියුමන්ට් එකක මිස්ටේක් එකක් ඇති සමහර වෙලාවට ඔය වැඩේ අනිත් පැත්ත කරගෙන ඉතින් අනිවාර්යෙන් වගකීමක් තියෙන ඔයාලා අර සඳහන් කරපු රික්වයර්මන්ට්ස් අනුව ගිහිල්ලා ඒ දේ තෝරගෙන තමයි මේ ගමන මේ විදිහට ප්ලෑන් වෙන්නේ වගකීමක් ඇතුව.